නෑ අම්මේ දවසක් අම්මට මම බැන්නනේ අම්මා සම්බෝල හරියට හැදුවේ නෑ කියලා. එදා ඉඳන් මට සම්බෝල කන්න බෑ අම්මේ. මගේ දුව මෙච්චර හිංසකයි. නැගිටින්න මගේ පැටියෝ නැගිටින්න. මං ඔයාට ආදරේ අම්මේ. මගේ රත්තරන් දුව මට මෙච්චර ආදරේද? කොච්චර මට ආදරේද? උඹලා මංගේ ෆොටෝ එක බැලුවද? අපි බැලුවා. මොනේ? ඊයේ අපේ එකට කවුරු හරි ගේමක් දීලා. මට ඉන්නේ කොහෙද කියලා හොයාගන්නවා. අනිවාර්යෙන්ම ඌ මේ කොහේ හරි ඉන්නවා. හරිද? මට ඌ හොයාගන්නවා. හැම වාහනයක්ම චෙක් කරපන්. මට අනිවාර්යෙන්ම ඌ මරන්න ඕන. දැන් බලන්න. යපා. යපා. හෙලෝ මාස්ටර් මට ඔයාට වැදගත් කාරණාවක් කියන්න තියෙනවා මාස්ටර්. ඔයා පාක් එකට එන්න. හා. හරි. ලා 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 la 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 ting 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 la 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 මාස්ටර් මට වැදගත් කාරණයක් කියන්න තියෙනවා. la 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 අනේ මාස්ටර් ඒත් ඒක කොහොම කියන්නද කියලා මට හිතා ගන්න බැරුව හරි හරි ඔයා එහෙනම් සින්දුව කියලා ඉවර කරන්නකෝ මම පස්සේ එන්නම් මම යන්නම් මාස්ටර්. මේ කුමාරි ආපු කාරණේ කියන්න ලැබියෝ ඈ මොකටද ආවේ? ඉතින් මාස්ටර් වැඩක් නේ. ඒක නෙමෙයි මාස්ටර්. මං කෙනෙකුට ගොඩාක් ආදරය කරනවා. එයාගේ හිනාව, එයාගේ උස, එයාගේ දේහ ලක්ෂණ මේ හැම දෙයක්ම මාව මවිත කරනවා මාස්ටර්. හැබැයි එයාට මං කෙරෙහි ආදරයක් තියනවද නැද්ද කියලා මං තාම දන්නේ නැහැ. ඒක හොයාගන්න එක එච්චර ලොකු අමාරු වැඩක්ද? ඒ ලස්සන මූණ දිහා බලලා ඔයා කෙලින්ම කියන්නකෝ කුමාරි. ඔයාට හොඳ අයිඩියා එකක් තියෙනවා. අයිඩියා එකක්? කියන්න මාස්ටර්. ඔයා ගන්න හොඳ කාර් එකක්. කාර් එකක්? මංගාව කාර් නෑනේ මාස්ටර්. එහෙනම් මාස්ටර් මට ඔයාගේ කාර් එක දෙන්න. අනිවා. ඕකේ. හැබැයි කුමාරි පෙට්‍රල් අඩුවෙන් තියෙනවා. ඔයා ටැංකිය පුරව ගන්න. අනේ මාස්ටර් එච්චර සල්ලි මංගාව නෑනේ. හරි ළමයෝ. මං සල්ලි ටිකක් දෙන්නම්. එහෙම හොඳයිනේ. තෑන්ක්ස් මාස්ටර්. තෑන්ක්ස් අනේ. ෂා නියමයි. thank you master. එහෙනම් මං ගිහින් එන්නම්. කුමාරි මොකද මාස්ටර්? මං දැන් කීයටද ලෑස්ති වෙලා ඉන්න ඕනේ? කොහෙන්නද? ඔයත් එක්ක කාර් එකේ යන්න. මාත් එක්ක මොකටද මාස්ටර් ඔයා කාර් එකේ යන්නේ? චී. ඔයා හරි නරකයි. හැම ගෑනු ළමයන්ම ඔය වගේ තමයි. ඔයා මට නේද ආදරය කරනවා කියලා කිව්වේ. මේ අයියෝ hina වෙන්නේ. මං කැමතිම ඔයාගේ විහිළු ගතියට තමයි මාස්ටර්. විහිළුද? ඔව් මාස්ටර්. මං දැන් කිසි දෙයකට බය නැහැ. මං ආදරය කරන්නේ රාජුට.
මං ගිහින් එන්නම් මාස්ටර්. බයි. කුමාරි කුමාරි අනේ අප්පා නේ මාස්ටර් කිව්වා වගේ පෙට්‍රල් ඉවර වෙනකන් අහන්න ඕනේ කොහෙද යන්න කියලා. කුමාරි දැන්වත් කතා කරන්න එපා. රාජු මාස්ටර් කොහටද යන්නේ? දන්නේ නැහැ අහලා කියන්නම්. නුගේකට යනවා තට්ටේ ගන්න. හරි කොහාට ගියත් අන්තිමයට ඔයාලා ගාන්නේ තට්ටේනේ ඈ කුමාරි දැන්වත් අයියෝ කිව්වනේ කතා කරන්න එපා කියලා. මොකද්ද අටුනේ? පෙට්‍රල් ඉවරයි. රතු කට් එනවා. කුමාරි මං ඔයාට ආදරේ යන්නේ කතා කරන්න එපා. කිව්වනේ කතා කරන්න එපා කියලා. මට දැනගන්න ඕනේ අපි කොහටද යන්නේ කියලා. කතා කරන්න එපා. කිව්වනේ කතා කරන්න එපා කියලා. මෙච්චර කල් පිස්සු කියලා හිතුවා. දැන් තමයි දැනගත්තේ. මොකද උනේ? පෙට්‍රල් ඉවරනා. හරි. මොකද hina උනේ? වාහනේ ඔයා තල්ලු කරන්න ඕන. මේ බලන්න වාහනේ නතරුනේ පෙට්‍රල් සෙඩ් එකක් ගාවනේ. ඒකනේ ඉතින් සැලැස්ම. මොකක්? ඔයා ගිහින් පෙට්‍රල් අරන් මම ඔයාට ආදරේ රාජු. කුමාරි වාහනේ ඉක්මනට ස්ටාර්ට් කරන්න. මතුංගයි යපේ ගුණව මරලා දාලා ඔදුල එක කවුද කියලා දන්නේ නැහැ අයියේ. ඔයන කා තමයි නිවා බොහොම හිටපන් අපි දැම්ම මෙන්න රාජු මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. කියන්න. වැදගත් දෙයක්. මොකද්ද? හැබැයි ඔයා මං කියන තැනට එන්න ඕනේ. එතකොට තමයි මං කියන්නේ. හරි. අපි පාටියේදී අපේ ආදරේ හැමෝටම කියමු. මං කියන්නම්. බයි. මුලින්ම ඌ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. හැබැයි ඊට කලින් ඌ අපි ඉන්නේ කොහෙද කියලා හොයාගත්තොත් අපි එකේ පුටුවා මට පිටින් ඉන්න හම්බ නිසා. මොකටද කලබල වෙන්නේ? ඔයාලා කතා කළේ නැහැ කියලා දුක හිතුණාද? හලෝ කියන්නේද? පුතා ඊවනේ රාජුගේ නංගිගේ ෆොටෝ එක හම්බ වුණා. ෆොටෝ එක දැම්මේ වන්නේ? ෆොටෝ එක වන්න. දැම්ම පිටත් වෙලා වරි. එතරපා.
අවසරය ලැබුණොත් මට කෙල්ලම හම් වෙලා තියෙනවා. මම උස්සගෙන එන්න. අරෝපා. ඉවරයක් කරපන්. එපා රාජු. ඒගොල්ලෝ හොඳ මිනිස්සු නෙමෙයි. Sasika, Rangi! Ay, mami, katay na. Mawaran na ba? Maran na ba? පහලවක් තිස්සේ නෑතාවල් නින්දක් නැතුව හොයා ඇවිත් හොයාගත්තු ඒ මගේ නංගි බල උඹ කවුරුනත් මං අතහරින්නේ නෑ. මගේ හෘදය අපන්. කවුරුනත් මම මරනවා යකෝ.